ඉස්සරහට ලස්සනට ඉන්න ඕනෙනේ. ලස්සන පවත්වාගෙන යන්න ඕනේ. ඒක රසයි. මං හිතනවා ඒක හොඳ ප්‍රොඩක්ට් එකක් ඉස්සරහට ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ මගේ ඩ්‍රීම් එක තමයි ඇක්ටිං මේ පැත්ත. සෝෂල් මීඩියා කියන දේ හොඳයි හොඳ විදිහට පාවිච්චි කරොත් ඉතින් ඒක හැමෝම කියන දෙයක්. පූජා උමාශංකර් මම එයාට ගොඩක් ආසයි ඉතින් මං සමානින් හිතන් ඉන්නේ එයා වගේ කෙනෙක් වෙන්න. මම සෝෂල් හොඳ ඕන කෙනෙක් එක්ක ඉක්මනට ෆිට වෙනවා. හොඳයි ඉතින් මම යාස්නි Go Plus කියලා කියන්නේ මම හිතන්නේ ලස්සන වෙන්න කැමති හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඒ ප්‍රොඩක්ට් එක ගැන ලස්සන කෙනකින් අහන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. උත්පල අයබෝවන්. අයබෝවන්. දැන් ඔයා ඔච්චර ලස්සන වෙලා ඇයි තව ලස්සන වෙන්න හදන්නේ? එම්ම ඉතින් හැමදාම ඉතින් ඉස්සරහට ලස්සනට ඉන්න ඕනෙනේ. ලස්සන පවත්වාගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි දැන් මේ යාස්නි Glow Plus කියන ප්‍රොඩක්ට් එක දැන් අද බැලුවනේ try කළා. මොකද හිතෙන්නේ? ඒක රසයි. මං හිතනවා ඒක හොඳ ප්‍රොඩක්ට් එකක් ලංකාවට දෙනවා කියලා. මේ ප්‍රොඩක්ට් එක දැන් පාවිච්චි කරාට පස්සේ බලන්න පුළුවන් මොකද මේක කොලජන් බූස්ට් කරනවා ඇගේ තියෙන. ඉතින් මේ උත්පලාගේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට කතා කරන්නවත් මේ එන එකක් නැති වෙද්දන්නේ තව ලස්සන වෙන්නේ නෑ. එහෙම එකක් නෑ. හොඳයි දැන් තවුෂි ගැනත් අපිට කියන්න ඔයා කොහොමද තවුෂිව දන්නේ? තවුෂියක්ව මම දන්නේ මගේ යාළුවෙක්ගෙන්. අපි දෙන්න කතා කරලා ළඟදි කතා කරේ. හැබැයි මං එයාව ගොඩක් හොඳයි. එයා මාර හොඳ යක්ක කෙනෙක්. කතා කරපු විදිහට තේරෙනවා එයාගේ ඉස්සරහා වැඩ කටයුතු හොඳ සාර්ථක වෙයි. මොකද එයා හොඳ නිහතමානී අවංක කෙනෙක්. ඒකින්ද දැන් ප්‍රොඩක්ට් එකක් එළියට දාලා තියෙනවා අද දවසේ. ඉතින් ඒකත් සාර්ථක වෙයි කියලා දැන් ඔන්න උත්පලා විශ්වාස කරනවා. දැන් ඔයාගේ වැඩ කටයුතු ගැනත් අපි චුට්ටක් කතා කරමු. දැන් තවුෂි ගැනත් අපි කතා කළා. එතකොට මේ ප්‍රොඩක්ට් එක ගැනත් කතා කළා. ඔයාගේ වැඩ කටයුතු අපිට මොකද වෙන්නේ කියලා කියන්නකෝ. මාත් ඉතින් මගේ මම ජොබ් එකක් කරනවා. මොනවද කරන්නේ? රියල් එස්ටේට් සිලෝන් ට්‍රොපිකල් ලෑන්ඩ් කියලා කම්පැනි එක. ඒ වගේ මේ ජොබ් එකත් ඒ වැඩත් කරගෙන යන අතර මගේ වැඩත් ඒ කියන්නේ මගේ ඩ්‍රීම් එක තමයි ඇක්ටිං මේ පැත්ත. ඒවත් කරගෙන යනවා ඉස්සරහට ඉතින් මගේ වැඩ. ඇක්ටිං දැන් අපි ගත්තොත් එහෙම ඇක්ට් කරනවා අපි දැකලා තියෙනවානේ. දැන් TikTok platform එක ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? සෝෂල් මීඩියා අපේ ලංකාවේ ගත්තොත් එහෙම දැන් වෙනම ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඔයාට මේ සෝෂල් මීඩියා ගැන අපි කතා කළොත් එහෙම ඔයාට මොකද සෝෂල් මීඩියා ගැන කියන්න තියෙන්නේ? සෝෂල් මීඩියා කියන දේ හොඳයි හොඳ විදිහට පාවිච්චි කරොත් ඉතින් ඒක හැමෝම කියන දෙයක්. නරක විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? නරක කියන්නේ තියෙනවනේ නෙගටිව් මාකටිං නරවයි මේවා ඉතින් එහෙම සමාජයට දෙයක් දෙන්න පුළුවන් දෙයක් කරන එක හොඳයිනේ සාමාන්‍යයෙන්. දැන් ඔයා උත්පලා කියන චරිතය ගැන කතා කළොත් ඔයා කොයි වගේද? ඔයාට නිකන් කියන්න පුළුවන්ද ඔයා කොයි වගේද කියලා? මම මෙන්න මේ වගේ කෙනෙක්. මම සෝෂල්. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? උත්පලා කියන චරිතය ගැන. මං කියන එකට ඕක කියන්න එපා. ඒක තමයි මම සෝෂල්. හොඳ ඕන කෙනෙක් එක්ක ඉක්මනට ෆිට වෙනවා. හොඳයි ඉතින් මම. ඔයා කවද ගයිඩ් කරන්නේ? ගයිඩ් කරනවද නැත්නම් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ඔයා මොනිටර් කරන කෙනෙක් ඉන්නවද? නැත්නම් ඔයා අනුකරණය හෝ අනුගමනය කරන කෙනෙක් ඉන්නවද? ඔයාගේ ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඉන්න වීරයා හෝ වීරවරිය කවුද කියලා ඇහුවොත් එහෙම ඔයා එහෙම අනුකරණය අනුගමනය කරන කෙනෙක් ඉන්නවද? එහෙම එක්කෙනෙක් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳන් ආස චරිතයක් පූජා උමාශංකර්. මම එයාට ගොඩක් ආසයි ඉතින් මම සමානින් හිතන් ඉන්නේ එයා වගේ කෙනෙක් වෙන්න. ජනප්‍රිය මිනිස්සු ආදරය කරන කෙනෙක්. ඇයි පූජා උමාශංකරට එච්චර කැමති? එයා බැලුවාම එයා ගොඩක් හොඳයි. මම දන්න තරමේ එයා හොඳයි ගොඩක්. ඉතින් බලන්න ඒ කැරක්ටර් එක තමයි ෆලෝ කරන්නේ. ඔව්. රයිට් හරිය අමාරුවෙන් උත්තර දෙන්න නේද? ඉතින් අපි සුබ පතනවා වාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. තවුෂිට විශ් එකක් දෙන්න තියෙනවද? අද යාගේ ප්‍රොඩක්ට් එකක් මේ විදිහට ලොන්ච් කරන්නේ. වාගේ විශ් එක දෙන්න තරුෂිට. තවුෂක්කට මම විශ් කරනවා එයාගේ අනාගතේ හොඳ විදියට කරගෙන එයාගේ ප්‍රොඩක්ට් එකත් හොඳ විදියට කරගෙන ඉස්සරහට යන්න. එයාට අනිවාර්යෙන් ඉතින් හරියනවා. එයා ගොඩක් හොඳ කෙනෙක්. Thank you so much. Thank you so much.